රුසියාවත් තවත් කතාවක් කියලා තියෙනවා සහ ඉන්දියාවත් යම් කාරණා කිහිපයක් කරලා තියෙනවා. දැන් භූදේශපාලනික කොහොමද මේ රටවල් දෙකේ පවතින තත්ත්වයන් සම්බන්ධව ඔබතුමා දකින්නේ? භූදේශපාලනිකව සැලකුවොත් එහෙම මම හිතන්නේ මේ ඊශ්‍රායලය සහ ඉරානය අතර තියෙන මේ ගැටුම ප්‍රධාන වශයෙන් අපි මැද පෙරදිග හෝ ගල්ෆ් කලාපයේ පැවැත්ම සම්බන්ධයෙන් විතරක් නෙවෙයි. මම හිතන්නේ ඒහා යැපෙන ඒහා සම්බන්ධතා පවත්වන වෙනත් රටවලට දැනෙන තත්යකට පත් වෙනවා. මේ යුද්ධය අපි දන්න කාරණාවක් තමයි ලෝකයේ ආර්ථිකය සම්බන්ධයෙන් විශාල ආකාරයේ බලපෑමකට ලක් වෙනවා. දැන් භූදේශපාලනික අතින් ගත්තොත් එහෙම අපි දන්න කාරණා තමයි ගල්ෆ් කලාපයේ දේශපාලන බලය ශක්තිමත් වීම සඳහා විශේෂයෙන්ම බලපා තිබෙන කාරණාවක් තමයි ඉන්ධන සහ හිමිකම. ලෝක ඉන්ධන වෙළඳාමෙන් සැලකිය යුතු ආකාරයේ මැදිහත් වීමක් මේ ගල්ෆ් කලාපයේ විසින් සිද්ධ කරනවා. ඒකට මෙවැනි යුද්ධයක් යාප්ත වීම තුළ මේ ඉන්ධන හා සම්බන්ධ තත්ත්වය, ඒ කියන්නේ විශේෂයෙන්ම ජාත්‍යන්තර ආර්ථිකයට යම් ආකාරයේ බලපෑමක් ඇති කරලීම මම හිතන්නේ වැළැක්විය හැකි කාරණාවක් නොවේ. මොකද අර මා කලින් සඳහන් කරපු ආකාරයේ යම් හේකින් මේ සමස්ත කලාපයේ අනෙකුත් රටවලුත් මේ යුද්ධයේ කොටස්කරුවන් බවට පත් වුණොත් එහෙම මම හිතනවා මේ ලෝක තෙල් වෙළඳාමට මේක විශාල වශයෙන් බලපානවා. මේක ඇත්තටම අපි වගේ සංවර්ධනයේ වෙමින් පවතින රටවලට විතරක් නෙමෙයි සංවර්ධිත රටවලට පවා මේ තෙල් අර්බුදය යම් හේකින් ව්‍යාප්ත වුණොත් ඒක විශාල ආර්ථික ගැටලුවක් බවට පත්වීමේ ඉඩකඩ වැඩි. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා මේ මැද පෙරදිග කලාපය විශේෂයෙන්ම විදේශීය ශ්‍රමිකයන් වැඩි වශයෙන් සේවය කරන කලාපයක්. විශේෂයෙන්ම ආසියාතික රටවල ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් මේ මැද පෙරදිග කලාපයේ සේවය කරනවා. ඒකට මේ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම් බොහෝ ආසියාතික රටවල ප්‍රධාන ආදායම් මාර්ග බවට පත් වෙලා තියෙනවා. අපි දන්න කාරණා ශ්‍රී ලංකාව, ඒ වගේම ඉන්දියාව, ඒ වගේම පිලිපීනි වගේ රටවලුත්, ඒ වගේම බංග්ලාදේශේ වගේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල සැලකිය යුතු විදේශ ආදායම් නැත්නම් ආදායම් මාර්ගයක් වෙලා තිබෙන මේ මැද පෙරදිග සේවය කරන සංක්‍රමණිකයන්ගේ ඒ ආදායම්. ඒකට යම් හේකින් යුදමය තත්වයක් තුළ දැන් උදාහරණයකට කිව්වොත් අපි මාධ්‍යයෙන් දැනගන්න ලැබුණා ශ්‍රී ලංකාව ඊශ්‍රායලයේ සඳහා රැකියාවලට පිටත් කරලින් తాවකාලිකව නවත්තලා තියෙනවා. මේ தত্ত্বය එකක්. ඒ වගේම ඒ රටවල දැනටම සේවය කරන පිරිස් නැවත පෙරලා පැමිණීම හා සම්බන්ධව ගත්තොත් එහෙම. ඒකට ඒ தত্ত্বය තුළ අපට මම හිතනවා අර පහුගිය 1990 දශකයේ ඇති වුණු කුවේටය ආක්‍රමණය කරලීමත් සමගම ඇති වුණු මේ අර්බුදකාරී තත්ත්වය හා සමාන තත්ත්වයක් බොහෝ දුරට ආර්ථිකමය යටින් සංවර්ධනය වෙමින් පවතින රටවල බලපානවා. මේකේ තියෙන විශේෂත්වය මේ තෙල් නැත්නම් ජාත්‍යන්තර තෙල් වෙළඳාම වගේම ඒහා සමානව බරපතල බලපෑමක් වෙනත් ආකාරයේ විදේශ ශ්‍රමිකයන් හා සම්බන්ධ ආදායම් මාර්ග අවහිර වීමෙන් රටවල් වල අභ්‍යන්තර ආර්ථිකයට බලපෑමට තියෙන ඉඩකඩ වැඩි. ඇත්තට මේක තව ටිකක් මම දිගුවක් කැමතියි දැනගන්න. මේ යුද්ධයේ ව්‍යාප්තය කියන කාරණාව මේක ඊශ්‍රායලයේ සහ ඉරානයට පමණක් සීමා වේද කියන කාරණාව. මේ යන තත්ත්වයේ මත විශේෂයෙන්ම ඇමරිකානු තර්ජන හමුවේ යම් විදියකින් රුසියාව එහෙම නැත්නම් චීනය වගේ රටවල් එහෙම නැත්නම් වෙනත් ආකාරයේ ඇමරිකානු විරෝධී කණ්ඩායම් ඔබ දන්නවා විශේෂයෙන්ම ඉස්ලාමීය මූලධර්මවාදී සන්නද්ධ සංවිධාන ගණනාවක් මැද පෙරදිග රටවල් වල යම් යම් ආකාරයෙන් ස්ථානගත වෙලා ඉන්නවා. සමහරට මේ අය අක්‍රියව ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මෙවැනි තත්ත්වයක් තුළ දැන් යෙමනේ වගේ රටවල් වල හොදි කැරලිකරුවන් වගේම නොයෙකුත් ආකාරයේ මේ සන්නද්ධ ව්‍යාපාර මේ රටවල් වල ඇමරිකානු විරෝධී පසුබිමක් නිර්මාණය කරොත් මම හිතනවා මේ යුද ගැටුම යම් ආකාරයකට බරපතල ආකාරයේ ව්‍යසනකාරී තත්යකට පත්විය හැකියි. මේකේ තියෙන தත්ත්වය මේ අය මේ සන්නද්ධ සංවිධාන හෝ ත්‍රස්ත සංවිධාන නීතියකට හෝ එහෙම නැත්නම් ජාත්‍යන්තර යුද නීතියකට සටන් වදින හෝ ප්‍රහාර එල්ල කරන පිරිසක් නොවේ. මේ අය යම් විදිහක
ඉතාමත්ම විරෝධී ආකාරයේ වයලන්ස් එහෙම නැත්නම් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වීමේ ඉඩකඩ වැඩි. ඉතින් මේ தත්ත්වය අර ඉරානය සහ ඊශ්‍රායලට පමණක් සීමා වෙයිද කියන කාරණාව ඇත්තටම සැකසහිත වෙන්නේ මේ ඇමරිකාව මේ සම්බන්ධයෙන් දක්වන මැදිහත් වීමේ ස්වභාවය සහ ඇමරිකානු බලවේග ඇත්තටම විශේෂයෙන්ම මැද පෙරදිග ගල්ෆ් කලාපයේ ස්ථානගත වී තිබෙන නිසා